කොහොමද හැමෝටම අද වීඩියෝ එකේ මං අරන් ආවේ අද මගේ දවල් කෑම එක මං හදාගත්තේ කොහොමද කියලා. මිරිසට හින්දලා හදපු බීෆ් කරි එකක් එක්ක කිරිම කිරි රහට අල කිරි හොදි එකක් ඒ වගේම බැදලා හදාගත්ත බටු සම්බෝලෙකුත් අද දවල් කෑම එකේ තිබ්බා. අල ටික හොඳට සුද්ධ කරලා කපලා ලූණු සුදු ලූණු කරපිංච රම්පේ තක්කාලි අමු මිරිස් කුරුදු පොත්තකුයි උළුහාල් ටිකකුයි මම එකතු කරගෙන ලුණු කහ ඒ වගේම මිරිස් 3-5 පොඩ එකතු කරගෙන ඇතලියකට දාලා ඒකට මම වතුර ටිකක් එකතු කරලා අල ටික හොඳට තැම්බෙනකම් මම තම්බ ගන්න තමයි යන්නේ. ඔන්න මම ලිප පත්තු කරලා පියනකුනුත් වැහුවා. ඊට පස්සේ මම මේ ලෑස්ති වෙන්නේ බටු ටික බැද ගන්න. තෙල් ටිකක් පොඩි තාච්චියකට දාලා චූටියට කපාගත්ත මගේ බටු ටිකට ලුණු ටිකකුයි කහ ටිකකුයි අත ගාලා දැන් මම මේ ලෑස්ති වෙන්නේ බටු ටික හොඳට රන්වන් පාට වෙලකන් බැද ගන්න. බටු ටික හොඳට බැදගත්තට පස්සේ මම මේක හොඳට තෙල් පේරලා අරගෙන ටිෂු එකක් උඩටත් දා ගන්නවා. එතකොට තවත් තියෙන තෙල් ටික මෙතනකින් අයින් වෙන හින්දා ඊළඟට මම ලෑස්ති වෙන්නේ බීෆ් එක මැරිනේට් කරගන්න. චූටියට කොටු පාගත්ත බීෆ් එකට මම ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, කහ කුඩු, ඒ වගේම බැදපු 3-5, ඒ වගේම මම මෙතන මිරිස් චූට්ටක් එකතු කරගන්නේ. මේ ටික එකතු කරලා හොඳට අතින් අනා ගන්නවා. අතින් අනන්න කැමති නැත්නම් ඔයාට හැන්දකින් උනත් මේක කවලම් කරගන්න පුළුවන්. මේ ටික කවලම් කරගෙන විනාඩි 20ක් විතර මම පැත්තකින් තියා ගන්නවා. ඔන්න දැන් අපේ අල එකේ වතුර හොඳටම හිඳිලා දැන් අල ටික හොඳට තැම්බිලා තියෙන්නේ. මම දැන් මේකට උක්කු පොල් කිරි එකතු කරගන්නවා. පොල් කිරි ගොඩාක් උක්කු නිසා මම ඒක හොදලා ඉතුරු වතුර ටිකත් එකතු කරගන්නවා. මගේ අල හොද්ද චුට්ටක් වැඩි කරගන්න. දැන් ඉතින් මේක හොඳට උතුරනකම් හැඳි ගන්න තමයි තියෙන්නේ. ඉතින් ඕන තවත් ටිප් එකක්. ඔයා අල කිරි හොදි හදද්දි ඔයාගේ අල කෑල්ල පොඩ්ඩක් අරගෙන පොඩ්ඩක් පොඩි කරලා හොද්දට එකතු කරගන්න. හරිම රසයි වගේම ඔයාගේ හොද්ද ගොඩාක් උකු වෙනවා. ඔන්න දැන් මම අපි අල හොද්ද හදාගෙන ඉවරයි. දැන් අපි බීෆ් එක හදාගන්න යන්නේ. තෙල් පොඩ්ඩක් වාජනයකට දාලා ඉඟුරු සුදු ලුණු තලා ගත්ත ඒවා ඒ වගේම ලුණු කපා ගත්ත ඒවා පොඩ්ඩක් දාලා එන සල්ලට දෙකක් කරාබු නැටි දෙකක් කරපිංච චුට්ටක් රම්පේ පොඩ්ඩක් දාලා හොඳට සුවඳ එනකන් මේක ටෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ කපාගත්ත තක්කාලි ටික ඒ වගේම ටිකක් මිරිස් රසට කන්න කැමති නම් ටිකක් වැඩිපුර මිරිස් චුට්ටකුත් දාලා මේ ටික හොඳට සුවඳ එනකන් තෙල් එකේ බැද ගන්න තමයි ඕන. ඔන්න දැන් මිරිස් ටිකක් පාට වෙනස් වෙගෙන එද්දී ඔයාට පුළුවන් තව 3-5 කුඩු චුට්ටක් මේකට දාලා තවත් රස වැඩි කරගන්න. ඔක්කොම ටික කර වෙන්න කලින් අපි මැරිනේට් කරගත්ත බීෆ් ටික මේකට දාලා හොඳට ටෙම්පරාදු කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ටිකක් වහලා තිබ්බහම මෙන්න මේ විදිහට බීෆ් එකෙන්ම වතුර එනවා. ඔන්න ඉතින් ඔයාට කැමති නම් බීෆ් එකේ වතුර වැඩි කරගන්න තව වතුර චුට්ටක් දාන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහටත් හරිම රසයි. ඔන්න දැන් අපි බැදගත්ත බටු සම්බෝලේ හදාගන්න තමයි යන්නේ. මේක ඉතින් ලොකු දෙයක් නෙවෙයි. ලුණු, අමු මිරිස්, තක්කාලි ඒ වගේම බැදගත්ත බටු ටික මේකට උම්බලකට ටිකක් දාගත්තොත් තවත් රස වැඩි වෙනවා. ඒ වගේම ලුණු, දෙහි මේ ඔක්කොම හොඳට දාලා රසට අනා ගන්න තමයි තියෙන්නේ. ඉතින් එතකොට වෙන මොනවත් වමනා නැහැ. ඔන්න දැන් පිඟානට මම මේ ටික පිළිගන්නන්න තමයි යන්නේ. මුලින්ම මම බත් ටික පැත්තකට කරලා බෙදාගත්තා. ඊළඟට මම මිරිසට හදාගත්ත මගේ බීෆ් කරි එක පැත්තකින් තියාගත්තා. ඒ වගේම බටු සම්බෝලෙත් මම ඔන්න පැත්තකින් තියාගත්තා. ඒ වගේම අල කිරි හොද්දත් මම මගේ බත් එකට බෙදාගත්තා. ඉතින් මේ මෙනු එක හදලා බලන්න හරිම රසයි. කාලා රස මටත් කියලා එවන්න.